hello guys කොහොමද ඔයාලට ඉතින් අදත් ආවා අලුත් මලුත් vlog එකක් අරගෙන මේ vlog එකට මම නම් ගොඩාක් ආසයි මොකද අද මගේ වියෝන් බබාගේ 3 වෙනි බර්ත්ඩේ එක ඉතින් අපි මේ යන්නේ අලුත් ඇඳුම් ඇඳලා නර්සරි එකට ඉතින් මේ බර්ත්ඩේ vlog එක අද ගෙනාවට මම එයාගේ බර්ත්ඩේ එක තිබුණේ නම් ජූනි 17 වෙනිදා ඉතින් මට වොයිස් ඕවර් කරන්න ටිකක් ලේට් වුණා අපි උදේ පාන්දර ලෑස්ති වෙලා මේ යන්නේ නර්සරි එකට මං කලින් කිව්වත් වගේ ඒ යන අතරතුරේ අද දවස් කීපයකට පස්සේ හොඳටම වැස්සා. මමයි බබයි හස්බන්ඩ්යි තුන්දෙනාම චුට්ටක් තිබුණා. ඉතින් අපි දැන් අද නර්සරි එකේ මෙයාලගේ රූල් එකක් තියෙනවා කේක් කට් කරලා සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. අපිට ඕනේ නම් බබාලට ගිෆ්ට්ස් ඒ වගේ කප් කේක්ස් එහෙම ගෙනihin දෙන්න පුළුවන්. ඉතින් අපිත් ඒ විදියට අද බබාලට ගෙනihin දෙන්න ප්ලෑන් කරා. ඉතින් අපි ප්ලෑන් කරේ බබාලට කප් කේක්ස් එක්ක ඒගොල්ලන්ට මොනා හරි ගිෆ්ට්ස් ටිකක් දෙන්න තමයි. අපි කලින්ම ගිෆ්ට්ස් රෙඩි කරගත්තා. ඒ vlog එකත් මම ගෙන්නම්. ඉතින් මම ඊට පස්සේ ගියේ එයාලට මොනා හරි ඩ්‍රින්ක්ස් ටිකක් අරගන්න. ඉතින් අපි ඒ ටිකත් අරගෙන ඒ ටික ගත්ත කීල්ස් එකෙන් ඒ ටිකත් අරගෙන ඊළඟට යන්න ප්ලෑන් කළේ බබා ඉල්ලපු බර්ත්ඩේ ගිෆ්ට් එක ගන්න. මේ පාර එයා ඩැඩිගෙන් ඉල්ලුවේ ලොකු දෙයක් නෙමෙයි බයිසිකල් එකක් බ්ලූ කලර් බයිසිකල් එකක්. ඉතින් එයාට තියෙන්නේ බ්ලූ කලර් බයිසිකල්ස්. ඉතින් ඒ නිසා අපි ඩිසයිඩ් කරා ටිකක් ලොකු තියනවට වැඩිය ටිකක් ලොකු බයිසිකල් එකක් ගන්න. ඉතින් අපි අම්මලාගේ ගෙදර ඇවිල්ලා වාහනේ හින්දාලා මේ තාත්තගේ බයිසිකල් එකේ යනවා බයිසිකල් එකක් ගන්න. ඉතින් මේ පේන්නේ ඔයගලන්ට මම යන රූටින් එක. මම ඉතින් පුරුද්දක් කරගෙන තියෙනවානේ මම යන පාත් එකත් ටිකක් ඔයගලන්ට පෙන්වන්න. ඉතින් මට හිතෙනවා මේ vlog එකෙත් ඒක පෙන්වන්න කියලා. අපි අද ගියේ මීගමුවේ ඉන්න කෙනෙක් නම් දන්න ටිකක් ප්‍රසිද්ධ තැනකට මේකට කියන්නේ සයිකල් බසාර් කියලා. බයිසිකල්ස් පොඩි අයගේ කාර්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙන තැනක් මේක ලොකු ෂොප් එකක්. ඉතින් හස්බන්ඩ් කලින් ගිහිල්ලා බලලා තිබුණා. ඉතින් අපි අද ආවේ ඒක බලන්න. මේ හස්බන්ඩ් අල්ලගෙන ඉන්න බ්ලූ කලර් බයිසිකල් එක තමයි අපේ ෆයිනල් ඩිසිෂන් එක උනේ. එයාට සූට් වෙන සයිස් එක තියෙන්නේ ඒක. ඉතින් බ්ලූ කලර්ම ගන්න ඩිසයිඩ් කරා බොයි කෙනෙක් නිසා. ඊට පස්සේ ඒත් ඉතින් තව බලනවා මොකද්ද හොඳ කියලා බලනවා. කලින් දවසේ මම ගියේ නැති නිසා ඉතින් එයා මගේ choice එකත් බලන්න අහනවා මොකද්ද හොඳ කියලා. ඉතින් finally මේකම select කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි ඒකට සල්ලි ගෙවලා අපි ගෙදර ආවා කෙලින්ම. මොකද ඒ වෙලාවේ ගොඩාක් බඩගිනි. අපි breakfast අරගෙන හිටියේ නැහැ. අම්මලාගේ ගෙදරින් තාත්තගේ bicycle එකක් දාලා බබාගේ bicycle එකත් අරගෙන අපි දෙන්න ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ අපිට තිබුණේ කෑම කාලා ඔක්කොම රෙඩි කරගත්තට පස්සේ අපිට තිබුණේ කේක්ස් ටික ගන්න. අපි කේක්ස් හදන්න දුන්නු අක්කගෙන්. ඉතින් මේ පාර මං කේක්ස් හදන්න දුන්නේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර අක්කට. එයා හරිම රසට හරිම නීට් එකට වැඩේ කරනවා. ඉතින් දැන් මං කේක්ස් හදන්න දෙන්නෙම එයාට. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි ගියේ නර්සරි එකට. අපිට නර්සරි එක පටන් ගත්තට පස්සේ පේරන්ට්ස්ලාට ඇතුළට යන්න not allowed. ඒ නිසා ඉතින් අපි security එකේ අංකල්ටයි බබාලාගේ ආන්ටිටයි දීලා අපි ගෙදර ආවා. මේ තියෙන ඉතින් බබාලට ගත්තු ගිෆ්ට්ස් ටික ඒ වගේම අපේ අනිත් බබාලට වගේම අපේ වෙයන් බබාටත් ගිෆ්ට් පැක් එකක් රෙඩි කරා. මොකද ඉතින් එයාට තේරෙන්නේ නැහනේ එයාගේ බර්ත්ඩේ එක කියලා. ඒ වුණාට ඉතින් අනිත් අයට දෙනකොට එයා බලනවානේ මොකද කියලා. ඒ නිසාම අපි එයාටත් එකක් රෙඩි කරා. ඒකත් security එකට කියලා. ඉතින් අපි දෙන්න ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා චේන්ජ් කරගෙන අපි ගියේ බබාව ගන්න. ඒ වෙනකොට ඉතින් චේන්ජ් කරගෙන අපි ටිකක් රෙස්ට් කරනකොට බබාට නර්සරි ඉවර වෙන ටයිම් එක කිට්ටුයි. ඉතින් අපි කෙලින්ම ගියා බබාව ගන්න. ඊට පස්සේ අපිට ටවුන් එකේ තව වැඩ වගේකුත් තිබුණා. ඒ ටිකත් කරගෙන තමයි බබාව ගන්න ගියේ. අපි යනකොට නර්සරි එක ඉවර වෙලා ඉතින් ටීචර් ඇවිල්ලා අපිට බබාලව බාර දුන්නා. ඊට පස්සේ අපිට තිබුණා අපේ නෑයොන්ට යාළුවොන්ට කප් කේක්ස් බෙදන්න. ඒ ටික බෙදලා එන ගමන් බබා හොඳටම නිදිය ගත්තා. ඉතින් ඔන්න දැන් තමයි එයා සර්ප්‍රයිස් උනේ. දැන් තමයි එයා gift එක දැක්කේ. බලන්නකෝ තියෙන සතුට. අපිටත් එහෙමනේ චූටි කාලේ නෙමෙයි අදටත් අපි කැමති දෙයක් ලැබුණම පුදුම සතුටක්නේ තියෙන්නේ. ඉතින් මට ඒ මගේ අතීතය මෙයාගෙන් පේනවා. ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ එයා ගියේ එයාට එයාගේ යාළුවගෙන් best friend ගෙන් හම්බුණු gift එක unpack කරන්න.
බලන්නකො ඒක අන්පැක් කරන ලස්සන හොඳට තේරෙනවා එයාට. ඉතින් මගේ මේ vlog එකත් මෙතනින් ඉවරයි. බලන් ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ vlogs හැමදාම බලන්න. Thank you. ආදරේ. ආයි vlog එකක් අරගෙන එන්නම්. Bye bye. Thank you.